Ini ganguli. Alah nak. Ada, main. Ganguli. Tawat දාලා ඇති. ඊට පස්සේ කියලා වෙනවා. ඊළඟට මොනවද? කරි පවුඩර් ටිකක් දාන්න. ඊළඟට කරි පවුඩර්. හොඳින් මික්ස් කරගන්න කරි පවුඩර් ගෙදර හදාගත්තා. ඔයාලට අවශ්‍ය නම් තුන පහ රස වෙන කහ කුඩු පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. තුන පහ රස වෙන කහ කුඩු. ඔව්. ලංකාවේ රසට ඕන නම් කැමති අය. ගංගුලි කොහෙද එන්නේ? එන්න ගංගුලි යනවා නේද කොහොමද ආලා දොඩංගු කාලා නැහැ වරගේ අලාගෙන ඉන්න දොඩංගු. ගංගුලි හරිනේ. හරි ඊගාවට ගංගුලි මේකට සෝය සෝස් ටිකක් එකතු කරගන්න ඕන රස වැඩි වෙනවා. ගංගුලි මේ ගංගුලි ඔයාලා සෝය සෝස් දාගන්න ඉතින් පියන භාගයට වහලා දාගන්න නැත්නම් වැඩි කර හැරෙනවා. ගංගුලි අඩේ අපරාධ යවන්නත් තිබ්බා මම තව එකක් අරන් තියනවා. ගංගුලි පුතා. නම නැතුව නැක්කම්. ඒකට මේ මොනවද? ගාලික් සුදු ලුණුයි ජින්ජර් ඉඟුරුයි දාන්නේ. මම ඒ ගමන් මගේ මේ එක්ස් ගෙන් අහන ප්‍රශ්නයක්. ඔයාලා දන්නවද අලියෙක් කොහොමද දාන්නේ කියලා ෆ්‍රිජ් එකකට? අලිය ෆ්‍රිජ් එකට දාන්න. ඔව්. අලිය ෆ්‍රිජ් එකට දාන්න. කියන්නේ නැට් එකද බලන්න. ඈ? නැට් එකද? නෑ. එක්ස් කියන්නේ බා මයි කියන්නේ. ඔය එස් කියන්න බෑනේ. හරි වයි එහෙනම් කියන අලිය ෆ්‍රිජ් එකට දාන්න දන්නේ නැද්ද? නෑ. අලිය ෆ්‍රිජ් එකට දාන්නේ දොර ඇරියා අලියව දැම්මා. වැහුවා. පියවර තුන. හරිනේ? හරි. එහෙනම් කොහොමද කියන්නේ වලහෙ ෆ්‍රිජ් එකට දාන්නේ? ඉස්සෙල්ලා දොර ඇරියා. ඔව්. අලියව එළියට ගත්තා. ඔව්. බලහා දැම්මා වැහුවා. හරි. තාර්ථකයි. දැන් අපි මේක හොඳට කොටා ගන්න ඕන. සුදු ලුණුයි ඉඟුරුයි. ජින්ජර් ගාලික් ජින්ජර් ඉඟුරුයි සුදු ජින්ජර් ඉඟුරුයි ගාලික් සුදු ලුණුයි. ඔව්. right. ඕකේ. එකක් යටින් ඔය ගණන් ගන්න එපා. හොදලා එහෙම දාන්න එපා. එතකොට විස වීජ අයින් වෙන නිසා. bye. අපි ඊළඟට මේ චිකන් ටික දර පෝරණුයි දාලා පුච්ච ගන්න යන්නේ. මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක චුට්ටක් අඩු කරන්න. කුකුල් මස් ටික දර පෝරණුයි දාලා අපි පුච්ච ගන්න ඕන. ඉතින් තමයි අපි මේ උඩ දාන වත් එකට රස වැඩි වෙන්නේ ටිකක්. පොඩි ටිකක් අපි මේ උඩින් දානවා. හරි ඊළඟ ප්‍රශ්නේ දැන් අහන්න ඕන. මොකද අපි ප්‍රශ්නේ කතා මුල් බලහා දැම්මා ෆ්‍රිජ් එකට දාලා. බලහා ෆ්‍රිජ් එකට දැම්මනේ. හරි. මම අහන ප්‍රශ්නයක් ප්ලේන් එකක තියෙනවා ගල් ගෙඩි 100ක්. උඩින් යන ප්ලේන් එක. ඔව්. ඒ ගල් ගෙඩි 100න් ප්ලේන් එක මගදී යද්දී එක ගල් ගෙඩියක් වැටෙනවා ප්ලේන් එකේ. ඒතකොට ගල් ගෙඩි කීයක් ඉතුරු වෙනවද? 100 එකක් අඩනවා 99. හරි දෙවෙනි උත්තරේ සාර්ථකව ලබා දෙනවා. අපි ඊළඟ ඊළඟ පන්දුරේ අපි දැන් ගල් ගෙඩිය ගන්න අතර පිටේ දානවා කුකුලා. කුකුලක් ගල් ගෙඩිය වැටෙනකන් දානවා කුකුල ඇතුළට ඈ. කුකුල දෙලින්නේ දාන්න ඕන. කුකුල් කකුලේ තාම ගල වැටෙනවා වැටෙන කවුරු බලපෑවගේ බත් එක දැන් තාම ගල වැටෙනවා ඈ. අපි ඒ ගල වැටෙනකන් දැන් මස් ටික ඇතුළට දැම්මා දර පොරුනේ. මේ හාල් ටික දැන් අපි මේ තම්බගෙන තියෙන ලංකාව විදිහට බලන්නකො මේ අපි අර කවුද අක්කලා ඇන්ටිලා කියන්නේ නේද මේ යටි අරගෙන දෙකට කැඩුනහම ඒ ගාන තමයි හරි ගාන. ඉතින් අපිට ඉතින් මේ දැන් මේ බත්තු යද්දි ලංකාවේ කමට අපිට මතක් වෙනවා කොච්චර දුර රටක හිටියා නේද අපේ ප්‍රධාන ආහාර වේලේ බත් ඉතින් අපිට කොහේ ගියත් බත් චුට්ටක් එක තමයි ඉතින් හැමදේම තියෙන්නේ නේද ඒකින්ද අපි ඔන්න බතු යද්දි මගේ රට බත් චුට්ටක් කන්න බත් ජුණ්ඩක් අපිට කන්න ඕනේ එංගලන්තේ හිටියත් ඒක තමයි අපි ආසාව. ඉතින් අපේ එකම විනෝදේ බත් ජුණ්ඩක් රැයට කාලා නේද? නිදා ගන්න. පුරිය උල්ලෙන බත් ජුණ්ඩක් කාලා රැයට නිදා ගන්න. හරි අපි බලමු දැන්. මේ වීඩියෝ එක. ඉතින් අපි දැන් මේ ආකාරයට ඔන්න අර ලංකාව ගැන කිව්වා. වෙලාවෙන් ලංකාවෙන් තව අයිටම් එකක් අපේ අම්මලා පාවිච්චි කරනෝනේ බත් කූර. ලංකාව මතක් වුණ හින්දා මම බත් කූරක් කරන් මෙන්න බත් ටික මේ විදිහට කූරු ගන්නවා කියලා කියන්නේ අපේ ලකුණු භාෂාවේ.
ඔහෙල නම් මොනවා කියනවද දන්නේ නැහැ මම. මක්ක ඔහෙල මක්ක කැටි කැටි දිනවා කඩනවා. කඩනවා. ඔහෙල මක්ක කියනවද දන්නේ නැහැ. මං කියන්නේ බත් කූරු ගන්නවා කියලා. ඔන්න දැන් අපි අපේ කුකුලව එළියට ගන්න යන්නේ. උඩ දාන බත් එකට බලමු. පැය 3කට විතර පස්සේ එළියට ගන්න. හොඳට පිච්චිලා තියෙනවා. බලන්න ලස්සන රන්මන් පාටට. මස් එක දිහා විතරක් බලන්න වටේ පිටේ බලන්න බෑ. මොකද ඒ පොඩ්ඩක් මේ පරණ කොලයක් දාලා තියෙන එකකින්ද. හරි මේක රස්නේ මට අල්ලන් ඉන්න බෑ ගොඩක් කියලා. අපි උඩට ගමු. හරි ලස්සනට මේ පිච්චිලා තියෙනවා. අවන් එක හොඳට ඒ වැඩේ කරලා තියෙනවා. අපේ කුකුල්ලු පුච්චන වැඩේ. කුකුල මට හිතෙන්නේ මේ ජීවත් වෙලා හිටන වැඩි කාලයක් අවන් එක. අවන් එක ඇතුලේ හිටියේ මට ඉතින් පැය 3-4ක් හිටියේ. මොකද මේ සාමාන්‍ය කුකුළු ඉන්නේ පොඩි කාලේ. කොහොම හරි ගමන්නේ අපි ඉතින් කුකුලට තැන්ක් යූ කියනවා අපේ කෑම වල රසවත් කරනවා නේද? කැලක් කාලු. හොඳයි. මේ ලෝකේ රහයි මේ අපි දැන් මේ පුච්චගත්තු කුකුල මදේ එළියට ගන්න මේ ඇටේ මෙහෙම ටිකක් තලා ගන්න. අර කවුද කිව්වේ නේද අපි කුකුරේ වැඩ කරන කිව්වා වගේ ඒකත් එක්කම පලා ගන්නවා නේ තලා ගන්න. හොඳට. ඕපාත මහත්තයා කිව්වා. ඕපාත මහත්තයා. ඒක තලාගෙන ඇටමුන් ඇට වෙන්න. ඇටමුන් ඇට වෙන තලාගෙන අඩේක තැල්ලේ වැඩිද මන් දෙයක්. තව තියෙනවා චිකන්. අපි කුකුලේ තව කෑල්ලක් තියෙනවා. එකෙක්ගෙත් නෙමෙයි මේ තයි ටිකක් නේ තියෙන්නේ. කියන්නේ එක කුකුලට තයි දෙකයි තියෙනවා. මෙතන තයි පහක් තියෙනවා. කුකුල්ලු දෙකමාරක් විතර. ඒතර බහුවචන පාවිච්චි කරන කුකුලානේ කුකුල්ලු ඈ. කුකුල්ලු දෙකමාරේ තයි මම සිංහල වචන දන්නේ අපි එංගලන්තේ ඉන්නේ හින්දා මේ සිංහල ඉංග්‍රීසියෙන් කියන්නේ තයි තමයි කියන්නේ මේ තයි කියන්නේ බඩනේ. තයි කියන්නේ බඩ නෑ නෙමෙයි කකුල කෑල්ලක් මට ඉතින් මේ එකක් දෙකක් තලා ගත්තන් ඇති ගොඩක් තලන්න එපා මේකේ තොර රස පොඩ්ඩක් මේ අර සුදුරුණු තලුවාම වගේ රස පොඩ්ඩක් මේ වෙනවා මේකේ අර මේ ගලව ගන්න හින්දා මම මේකේ තලන්නේ අපිට රස්නේ පිටින් දැන් මේ කලබලෙන්නේ මේ රයිස් එක හදන්නේ හරි දැන් අපි මේ රයිස් එක හදන්න යන්නේ ඉස්සෙල්ලම අපි සුපුරුදු විදිහට අපේ ප්‍රධානම අමුද්‍රව්‍ය හැම දෙයකම දාන කෝකටත් පැන්ඩෝල් වගේ ඉඟුරු හුදුරුම් ඉස්සෙල්ලම දානවා සුට්ටයි දාන්න වැඩි දාන්න එපා සුට්ටක් තියෙන්නේ සුට්ට දා ගන්න ඕන අපි ඉඟුරු හුදුරුම් ටික හොඳට මෙන්න මෙහෙම සිරි ගාලා බැදිලා ඇහෙට එකක් කියන තරම්ම බදින්න ඕන අපි. ඇහි එකක් වැදුනට පස්සේ තමයි පොඩ්ඩක් ගින්දර අඩු කරලා අපි ඊළඟ අමුද්‍රව්‍ය මම දානවා. සුදු ගෝවා රයිස් එකට පොඩ්ඩක් විශේෂයක් වෙන සුදු ගෝවා දානවා. එකින් එක කියන්න ඕනේ වල පේනෝනේ මොනවද දාන්නේ කියලා. ඊට පස්සේ කැරට් අපිට ප්‍රශ්නත් අහන්න තියෙන ඉස්සෙල්ලා කතාවේ ඉතුරු ටික මේ ගල්ගෙඩිය වටන සීන් එක ඉරුණාට පස්සේ මගේ වයි කොහෙද ඉන්න වයි මෙහෙ ඉන්න වගේ ඊළඟ ප්‍රශ්නේ අහන්න. මම දැන් අහන්නේ ඊළඟ ප්‍රශ්නේ කැලයක් තියෙනවා. මේ කැලේ තියෙනවා උත්සවයක්. අපි කොතනින්ද නැත්තේ අර මේ කැලේ උත්සවයක් තියෙනවා. මේ කැලේ උත්සවයට මුලින් ගලක් වඩනවා. ඔව් ගල වැටෙනෝනේ හරි. ගල වැටුණට පස්සේ ඔන්න ඊළඟ කතාව තව ප්‍රශ්නයක් ඈ මේක කැලයක් තියෙනවා. ඒ කැලේ උත්සවයක් තියෙනවා. ඔය ළමයි හදන ඒකනේ වැඩි ළමයිත් එක්ක මේ වැඩේ කරන්න බෑ. බඳින්න හොඳ නෑ. තව එකක් තමයි ප්‍රධානම දේ බඳින්න එපා. උයනවා නම් බඳින්න එපා. බැන්දොත් තමයි මෙහෙම වෙන්නේ. හරි දැන් මේ කැලේ වැඩේ තියෙන්නේ බැන්දර කමන්නේ ළමයි හදන්න එපා. ඒකත් බැන්දර සමහරු ඉන්නවා ළමයි බඳින්න නැතුව ළමයි හදනවා. ඒක කරන්න ඒකම. ඔය අර කැලේ සීන් එකේ තියෙන කැලේ උත්සවයට හැමෝටම එන්න කියනවා. සිංහයා කැලේ රජා. හැමෝම මේ උත්සවයට යනවා හරිද? හැබැයි එක සතෙක් යන්නේ. මං අහන්නේ මේ කැලේ උත්සවයට ගියපු හැමෝම සත්තු අතරේ ඉන්නව කැලේ උත්සවයට නොගියපු එක සතෙක්. මං අහන්නේ කවුද සතා කියලා. සතා මං හිතන විදියට වලහ. ඇයි ඒ? වලහ තාම ෆ්‍රිජ් එකේ ගන්න බැරුණා. දොර ඇරේ හරි. රාතුන්ගෙන් ප්‍රශ්නෙට සාර්ථක උත්තර දුන්නා. ඒක තමයි උත්තරය. වලහ තාම දොර ඇතුලේ.
ෆ්‍රිජ් එක ඇතුලේ දොර ඇතුලේ ෆ්‍රිජ් එක ඇතුලේ ඒකින්ද වලහා තමයි ගියේ නැති කැලේ උත්සවයට. හරිද? දැන් ඔන්න අපි කැලේ උත්සවය ඇතුලේ දානවා බත් ටික මේක. මේ බත් දාදී සාමාන්‍ය මේ පිඟානේ තියෙන ඔක්කොම බත් ටික දාන්නේ නැහැ. මේ බත් ඇටයක් වෙනුවෙන් ගොවිය සෑහෙන්න දුක් විඳිනවා. ඔව් මහන්සිනේ ඒකින්ද මේ හැම බත් ඇටයක්ම පිඟානේ තියෙන එක බත් ඇටයකුදු අහකට නොදමන්න කියලා අර කවුද කියලා තියෙනවනේ. අහසින් වැටෙන එක වතුර බින්දුවක් මඩ හොදගත්තාම රජකමට සුසුයි කියනවනේ. ඒකින්ද මේ බත් ටික අපි ඔක්කොම දාගන්න ඕන පිඟානේ තියෙන අපතේ යවන්න බෑ. මේ සෑහෙන මහන්සිලා අපේ රටේ ශ්‍රී ලාංකික ගොවියෝ. මේව නම් මේ අපේ රටේව නෙවෙයි කොහොම හරි ඉතින් ගොවියෙක් හදන්නේ. පාකිස්තාන් මම දැන් බාස්මති. මේක පාකිස්තාන් බාස්මති එක. පාකිස්තාන්. මේ දැන් බත් ටික මෙහෙම හිමීට දාගන්නවා ටික ටික. බත් ටික මම පොඩ්ඩක් මේ ඇට මෙහෙම වෙන් වෙන තෙල් ටිකක් දාලා උයාගෙන තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් හදනයි දන්නවා මම කියන්න ඕනේ නැහැ. මම චෙක් කෙනෙක් නෙමෙයි. අපි මේ ආතල් එකට ගහන රයිස් ගන්න ඒකින්ද. ඒක නම් බත් ඇති වේ වගේ. තුරු ටික අනිත් එකට හදමු. මේක අපි දැන් කලවම් කරගන්න ඕනේ මේ විදිහට. බත් දැම්මම ලිපේ ගින්දර උපරිමයට වැඩි කරගන්න කියලා තියෙන්නේ. yes. තමයි බත් එක හොඳට රත් වෙලා ඇටේ උඩ පනින්න බත් ඇටේ. බත් ඇට උඩ පනින්න තරමට මේක අපි ෆ්‍රයිඩ් කරගන්න ඕනේ. ෆ්‍රයිඩ් රයිස් කියන්නේ ඒකයි. දන්නවනේ? උඩ පනුම් බත්. උඩ පනපු බත්. හරි අපි දැන් බත් ටික හොඳට කලවම් කරා. ඊගාට මම දානවා සෝය සෝස්. කට්ටි කියති රසකාරක මේක කෑවහම ලෙඩ හැදෙන කීටි අපි රසකාරක කොහොමද කනවනේ හැමදේම මොනවාක කාලා දීලා මැරෙන එක කමන්නේ නැහැ. ඉතින් නොබී මැරෙන බඩ. සෝයා සෝස් මම දැන් අවුලක් නැහැ. සෝය සෝස් සමහර අය කියනවා පොඩ්ඩක් හොඳ නැහැ. මම දානවා තක්කාලි සෝස් ටිකකුත්. මේ බත් එක පොඩ්ඩක් ටේස්ට් එක වැඩි කරගන්න. මේ ටික දැම්මොත් මට මේ අනිවාර්යෙන් සීනි ටිකකුත් දාන්න කියලා කිව්වා. අක්කා කෙනෙක්. කුවේට් කුමාරයෙක්. මේ මිනුම් ප්‍රමාණය නම් මම දන්නේ නැහැ. ඔයාලා ඒ Tamanට ඕන ප්‍රමාණය දා ගන්නවා. මම කියනවා චෙෆ් කෙනෙක් නෙමෙයි මගේ අතේ හුරුට දාන්න. අපිට ගන්න. ඔව්. ඔයාලා වමත් චෙෆ් කෙනෙක්ද? මම ලෙෆ්ට් හෑන්ඩ් සොත්ති චෙෆ් කෙනෙක්. දැන් ආපහු මේක මෙහෙම හොඳට කලවම් කරගන්න. මේ අපි දැන් බත් එකට මේ අර ජාති ටික දාලා විනාඩි 2-3ක් කලවම් කරා. yes මේ ඒක කලවම් කරගත්තට පස්සේ අපි ආයෙ දානවා මෙන්න මේ ඔයිස්ටර් සෝස් එකෙන් ටිකක් දාගන්න. මේක පොඩ්ඩක් බත් එක සුවඳ වෙන්න වගේ ටිකක් මෙහෙම තැනින් තැනට හලා ගන්නවා. හලලා මේක ආයෙ ටිකක් කලවම් කරගන්න. දැන් අර කතා කලවම් කරන එක තමයි. වැඩිම කලවම් කරනවා. රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ හොඳ රීතියෙන් කලවම් කරලා හදන්න. දැන් අර කතාව ඉතුරු ටික හරිද? මේක ගොඩක් කට්ටිය දන්න කතාව. මේක ඔය මාත් මේ YouTube එකෙන් තමයි බැලුවේ. දැන් වලහනේ ගියේ නැති උත්සවයට. හරිද? ඔන්න තව තැන. මේ මිනිහෙක් ඉන්නවලු ගඟකින් එගොඩ වෙන්නේ. ගඟේ එගොඩ ඉන්න හිටියට මේ ගඟේ ඉන්න කිඹුල්ලු ඉන්න ගඟ. හරිද? කොහොම හරි මේ මිනිස්සයා එක දවසක් ඔය ගඟෙන් එගොඩ වුණා අර කිඹුල්ලුන්ට අහුවෙන්නේ නැති වෙන්නේ. කොහොමත් එක දවසක්. ඔය කොහොමත් එක දවසක් කිඹුල්ලුන්ට අහුවෙන්නේ නැති එගොඩ වුණා. මං අහන්නේ කොහොමද මේ මිනිහා එගොඩ උනේ මේ ගඟෙන් කියලා. ඔය කොහොමත් එක දවස් වෙන්නේ නැති ෂුවර් එකට අර උත්සවයේදී. අර කිඹුල්ලු වලින් උත්සවයට ගිහින්. ඔයා හොඳට හිතලා බලලා උත්තර දුන්නා. අන්න ඒක තමයි ඇත්තම කතාව. ඒ ගඟේ හිටිය කිඹුල්ලු ටික ඔක්කොම අර උත්සවයට ගිහිල්ලා දා. දැන් ඔය කිඹුල් මස්ද? මේලා මේ කුකුල් මස් අපි අර මේ දරපෝරණුවේ දාලා හදාගත්තු කුකුල් මස් ටික අවසාන වශයෙන් දානවා. මම අතින් දාන්නේ අත හොඳට හොදලා. හැබැයි හොඳට ඔයා කුකුල්ලු දානවා නේ. කියන්නේ කුකුල් රස දිනෙවෙයි නෑ. රස දිනෙවෙයි. මම කුකුල් මස් හොඳට දානවා. ඊට පස්සේ මේ ලීස්ට් ටික අපි අන්තිමට දාමු. ලීස්ට් ටික පොඩ්ඩක් අතගාගත්ත කුකුල් මස් රස ලීස්ට් එකට ඇඩ් වෙන්නේ. ආයේ මේ හැන්ද ඇල්ලුවා කියලා මේ මම ආයේ අත හොදලා තමයි ලීස්ට් ටික දාන්නේ. ඒකින් හින්දා මේ ඒක මට නෑ ලංකාවේ රසය නම් ඔය ටික කියලා දාන්න. හැබැයි ලංකාවේ අපේ කඩවල රයිස් එකේ රස වෙන්න අපිට පොඩ්ඩක් අපිරිසිදු ගතිය තියෙන්න ඕනේ. නැත්තම් තියෙන්න ඕනේ. ඒක හැබැයි එකක් අඩුයි. අර මැගි මැජික් එක දාන්නේ අදිනකොට ඒක නෑ. ඒක තමයි අඩුපාඩු මෙතන. අදිනකොට රස එන්නේ ඒක තියෙන්න ඕනේ. බත් එකේ අවසාන වශයෙන් ලීස්ට් ටික අන්තිමට එකතු කරන්න ඕනේ මේ රයිස් එකට. නැත්තම් ලීස්ට් ටික තැම්බෙනවා. බත් එක ඔය අතින් ඇල්ලුවේ නෑ ඒකනේ. නෑ අතින් ඇල්ලුවේ නෑ. මොකද මම අත හොදන්න අමතක වුණ හින්දා මම අතින් අල්ලන්න පුළුවන්. කලබලේ හින්දා. ඔකට දැන් ලුණු කොළ දාන්න බැරි. ලුණු කොළත් දාන්න පුළුවන්. හැබැයි ලුණු කොළ දාගත්තොත් රටින් අයට පොඩ්ඩක් ඊළඟ දවසේ කන්න අමාරුයි. මොකද අපි දැන්
මේ සරයි. සැරයි ඔය කියන්නේ ලුණු කොළාර නිකන් මේ සෙවිල වෙනවා වගේ සීන් එකක් තියෙනවා. ඔය එතකොට ඊළඟ දවසේ පිට් එකේ දාලා අපිට කන්න මාරු. මොකද රටින් අය දාන්න. මෙහෙ අපි සාමාන්‍ය හදුවම සතියක් විතර කන්නේ. අන්න ඒක අපි අර දුරදිග බලලා වැඩ කරන මිනිස්සුනේ රටේ ඉන්න සාමාන්‍ය. හැමදේම ලංකාවෙන් ඉඳන් දෙහදු එක දවල්ට කෑවේ නෑ. නමුත් මෙහෙ ඇවිල්ලා සතියක් නේද සතියක්ම අපි එකම දේ කනවා. ඉතින් ඒක තමයි අපේ මේ ගොඩේ හැමේ රහස. ඔව් රහස ඈ. දැන් අපි රයිස් එක හදලා ඉවරයි කොහොම හරි. මේ විදිහට මේකට අපි මේකට දැන් තව ලුණු ටුට්ටක් බලන්න ඕන කොහොමද කියලා මම ලුණු දානවා. අපිට පිඟානකට දාලා ලස්සනට අපි මං අනිත් අතින් කන් බත් ටික ලුණු රස දාන්නේ පොඩ්ඩක් මදි බත්. තව පොඩ්ඩක් දැම්මත් කමන්නේ නැහැ ලුණු. අපිට ලුණු ටික වැඩිපුර ඕනේ ලංකාවේ කට්ටියට. මේ මං තව පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් දානවා. ඉතින් අපේ යාළුවනේ දැන් අපි මේ චිකන් රයිස් එක හදලා ඉවරයි. දැන් තව පොඩ්ඩකින් කන්න තියෙන්නේ. කන්න කලින් මම පොඩි ප්‍රශ්නයක් අහන මේක කලවම් කරන ගමන් අවසාන වතාවට මේ ප්‍රශ්න කියන්නේ මේකයි අර කතාවේ අන්තිම ටික. අර මිනිහ ගඟෙන් ඉක්ුණානේ. කිඹුළු ටික ගිහිල්ලානේ මේ උත්සවයට. ඔව්. ඒක නම් එයා දන්නේ නැහැ උත්තරය. හරිද? ඉතින් මේ ගඟ මිනිහ කොහොම හරි ගඟෙන් ඉගොඩලා යනකොට දැන් කිඹුළු ටිකක් නැහැ ඌ බේරිලා ගියානේ. ගඟෙන් ඉගොඩුන ගමන්ම මේ මිනිහ මැරුණා. ඒක මොකද කිමුල්ලෝ ගියා. ඔව් ගඟෙන් ඉගොඩුන ගමන් කරන්ට් වලට තිබුණා. නෑ. කරන්ට් එක. අඩේ කොහෙද ඒක රක්ෂිතයක් නෙමෙයි ඒක මේ කැලේ සාමාන්‍ය කැලයක්. මං අහන්නේ කොහොමද මේ මිනිස්සෙක් බැඳලා තිබිච්ච තුවක්කුවකට මොනවද අනේ ඒ කකුලට නේද නෑනේ. අනේ මම. දන්නේ නැද්ද? දන්නේ. අර ඉස්සෙල්ලා මුඩින් වැටුනේ ගල. ඒ ගල වැටුණා මිනිහගේ ඔළුවට. වැටලා මිනිහ එතන වැටුණා බලන්න. ඔය වෙලාව අපි වගේ සෑහෙන්න වාසනාවන්ත පුද්ගලයෙක් එන්න ඔහොමයි කතාව ඉවර වෙනකොට මිනිහගේ කතාවත් ඉවරුණා. රයිස් එකේ කතාවත් ඉවරයි. දැන් අපිට ඉතින් රස බලන්න. ඔයාලා එහෙනම් පාරේ ඇවිදිනකොට පරිස්සම උඩ බලාගෙන ඇවිදින්න ඕනේ. බලන්න අර ගල ඔයාලගේ ඔළුවටත් වැටෙන්න පුළුවන්. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හැමෝම ජය වේවා බුදු සරණයි හැමෝටම. බයි බයි.